Hello, welcome back. කාලේ අද මම යනවා එක්සෑම් නොත ඔක්කොම ඉවර නිසා පුරුදු විදියට මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක්ක චුට්ටක් ඇවිදින්න. ඒ කියන්නේ හැම මාසෙම අපි ඉතින් යනවා කැෆේ එකට. ඒ වගේම මේ මාසෙත් අද දාගත්ත අපි පොඩ්ඩක් ඇවිදලා කරලා යන්න. අපි දෙන්න අතරම අන්තිමට ගියේ මගේ එක්සෑම් වලට කාලේ ඉන්නේ. ඉතින් ඒක නිසා දැන් කාලෙකින් හම්බුනන නිසා අපි හිතුවාද යන්න. ඒත් වර්ක් කරන නිසා ඒවා මේවා නිසා ඉතින් අපිට දැන් සති දෙකක් විතර ඉස්සර අපි යන් ගිහින් එළියට යන්න ඕනේ. ඉතින් අද යනවා. හවස් වෙලා වගේ පෙරට අපි දෙකමාර වගේ වෙද්දී ෆෝට් එකට ආවා. කොහොමද එදා දවසම උදේ ඉඳන්ම වහින්න වගේ තමයි තිබ්බේ. ඉතින් අපි මේ කැෆේ එකට තමා ආවේ. Guys, say hi to my best friend. අපි දෙන්න කලින් දවසකත් මේ කැෆේ එකට එන්න හදලා එදා ටිකක් සැනක ඉඳපු නිසා ආවේ නෑ. අද එන්න බලද්දී අපි කොහොමත් මොකද්ද යන කැෆේ එක කියලා හිතාගෙන ගියේ නෑ. උනාට මේකේ කවුරුවත් ඉඳපු නැති නිසා අපි හිතුවා මේකට යන්න. ඉතින් අපි ටික වෙලාවක් ඉඳලා ඩ්‍රින්ක්ස් දෙකක් ඕඩර් කරා. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඕඩර් කරා චොක්ලට් අයිස්ක්‍රීම් ෂේක් එකක්. එයාට ඉතින් චොක්ලට් නම් ඕන එකක්. මම ඕඩර් කරා මං කවදාවත් ස්ට්‍රෝබෙරි වගේ ෆ්ලේවර් එකකින් ඕඩර් කරන්නේ නැහැ. උනාට අලුත් එකක් try කරන්න ඕන නිසා ඕඩර් කරා. මම එච්චර ඒකට කැමති වුණේ නැහැ. මම සාමාන්‍යයෙන් කොෆි එකක් නැත්නම් pineapple juice ඒ වගේ fruit juice එකක් තමයි ගන්නෙ. ඉතින් ඒ දෙකත් බොන ගමන් අපි දෙන්න කතාවට වැටුණා. එදා නම් ගොඩක් දේවල් කතා කරන්න තිබ්බා. මොකද අපි කාලෙකින් හම්බුනේ. කොහොමද මට නම් ලොකු දෙයක් කතා කරන්න තිබ්බේ නැහැ. මට වැකේෂන් හම්බුන නිසා කැම්පස් එකේ දේවල් එහෙම ලොකුවටත් තිබ්බේ නැහැ. මගේ යාළුවෝ තමයි ඉතින් වර්ක් ලයිෆ් එකේ වෙන හැමදේම ඉතින් අපි දෙන්න කතා කරනවා. මෙහෙම මාසෙකට සැරයක් හම්බුනාම ඉස්සර ඉස්කෝලේ යන කාලේ නම් අපි ගොඩක් වෙලාවට එක්ක මම එයාගේ ගෙදර නැත්නම් එයා මගේ ගෙදර නැත්නම් කෝස් ගන්නවා. පැය දෙක තුන වුණත් කතා කරනවා අපි එදිනදා වෙන දේවල් ගැන. දැන් ඉතින් හැම ටයිම් එකක් නෑ. එයාත් වර්ක් කරනවා. මාත් ගොඩක් කලාට කොළඹ ඉන්නේ. ඒක නිසා ඒ වැඩත් එක්ක අපිට කතා කරන්න හම්බෙන්නේ ඉතින් මේ වගේ monthly හම්බෙන වෙලාවට තමයි. එදා පොඩ්ඩක් සීරියස් ටෝක් එකක් අපි දෙන්නගේ මූණ වලින්ම පොඩ්ඩක් පේනවා ඇති එක. ඉතින් අපි දෙන්න මෙහෙම කතා කර කර එතන ඉඳියා පැයකමාරක් විතර. ඊට පස්සේ අපි ඉතින් බිල් එකත් පේ කළා. යන්න කියලා හිතුවා. මොකද එතන පොඩ්ඩක් ටිකක් සෙනඟ වැඩි වුණා හවස් වෙන්න. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් ෆෝට් එක ඇතුළේ ඇවිදින්න. මොකද අපි දෙන්නටම කාලෙකින් එහෙම ඇවිදින්න යන්න බැරි වුණා. කලින් නම් අපි ජොගින් කරන්න එහෙමත් ආවා. දැන් ඉතින් එහෙමට එන්න වෙන්නේ නැහැ. ටයිම් එකක් නැති නිසා මේ ෆෝට් එක ඇත්තටම කොච්චර ඇවිද්දත් අපිට එපා වෙන්නේ නැහැ. ඉතින් මේ යන ගමන් අපිට ෂුවරම මාළු පැටියෙකුත් දකින්න ලැබුණා. ඒ වගේම තව ගෝල්ඩන් රිට්‍රීවර් ලස්සන බල්ලෙකුත් ඉදියා. අපි ඉතින් සාමාන්‍ය කැෆේ එකකට ආවම එතනින් කාල බෙල ඉවර වෙලා කෙලින්ම ගෙදර යන්නේ නැහැ. කොහොමද 5:00 විතර වගේ වෙනකන් ඉඳලා ටිකක් ඇවිදලා තමයි ගෙදර යන්නේ හැමදාම. ඉතින් අපි මෙහෙම කතා කර කර ඉස්සරහට ගියා. ඇත්තටම මෙහෙම කතා කර කර යද්දි කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඉතින් මේ ස්ට්‍රීට්ස් වල අපි කොච්චර ඇවිදලා ඇද්ද අපිට එපා වෙන්නේ නැතරම. ගෝල්වල අය ඇත්තටම මොකක් හරි සෙලිබ්‍රේට් කරන්න තිබ්බත් ප්‍රශ්නයක් තිබ්බත් හැම දෙයකටම කොයි වෙලෙත් කියන්නේ ෆෝට් යමු කියලා. ඉතින් ගෝල්වල අයගේ හැටි වෙන්න තියෙක මම හිතන්නේ මොන දේ වුණත් ෆෝට් යන් කියලා තමයි කියන්නේ. ඉතින් අපිට ඇත්තටම සේවරි මොනවා හරි හොයාගෙන තමයි ආවේ. උනාට මේ බබ්ලිෂර්ස්
මම දන්නේ හරියට මම නම කිව්වද කියලා. ඒක දැකලා ඉතින් අපි try කරන්න ඕන. අපි කලින් ඒකෙන් try කරලා තිබ්බේ නැහැ. ඒක නිසා අපි drink එකක් ගත්ත try කරන්න. ඉතින් ගෙදර යන්න කලින් candle shop එකටත් ඇවිල්ලා නංගිට sweets ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි ගෙදර එන්න ආවා. So guys, make sure to like the video and subscribe my channel if you haven't subscribed yet. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. Bye.